සුබ දවසක් වේවා. දැන් මමත් මේ EV එකක් පදින්නේ. එතකොට ඔන්න මම වාහනේ හොදන්න ගත්තට පස්සේ ලොකු ප්‍රශ්නයක් දැක්කා. එතකොට ඒ ප්‍රශ්නේ ගැන කිව්වොත් හොඳයි කියලා හිතුණා. දැන් සාමාන්‍ය අපි EV එකක් විතර නෙමෙයි ඕන වාහනයක් හොදන්න ගියාට පස්සේ මේ වයිපර්ස් අල්ලලා මෙහෙම උඩට උස්සනවා. උඩට උස්සලා තියලා තමයි අපි හොදන්නේ. එතකොට ග්ලාස් එකේ එහෙම පිහදා ගන්න පුළුවන්. ඒ වුණාට මෙන්න මේ චයිනා වලින් ආපු මෙන්න මේ EV වල මෙන්න මේ ගැටලුව එනවා. මෙන්න මෙතන මෙහෙම වදින්න පුළුවන්. උස්සන්න ගියොත් මේක වදිනවා. ඉතින් සාමාන්‍යයෙන් දැන් මේක Deepol S05 එකක්. මේකේ විතරක් නෙමෙයි BYD වලත් මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා කියලා ඔයාලා හිතන් හිටියට ඒකට අනිවාර්යයෙන්ම විසඳුමක් අපි හොයාගන්න ඕනේ. ඉතින් විසඳුමක් මේක නිෂ්පාදකයා විසින් දීලා තියෙනවා. BYD එකෙත් මේකට විසඳුමක් තියෙනවා. ඒකත් කොහොමද කරන්නේ කියලා කියන්නම්. අපි ඉස්සෙල්ලම මේකට වාහනයට ඇතුළට යමු. මෙන්න මේ විදිහට අපි වාහනේ ඇතුළට නැගලා අපේ මෙතන settings වලට යන්න ඕනේ. මෙන්න මෙහෙම vehicle center එකේ ගිහිල්ලා අපේ දැන් මේ Deepol එකේ නම් තියෙනවා safety maintenance කියලා. මේ safety maintenance කියන එක ක්ලික් කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ menu එකක් පේනවා. මේ menu එකේ පහළට ගිහිල්ලා wiper service mode කියලා එකක් තියෙනවා. මෙන්න මෙහෙම wiper service mode කියන එකට දැම්මට පස්සේ automatically මේක මෙතනට එනවා. මම මෙහෙම off කරලා පෙන්නන්න. ඒක ආපහු පල්ලෙහාට යනවා. මෙහෙම wiper service mode ඔන්න ඔහොම දැම්මම මේ තත්ත්වයට එනවා. මේ තත්ත්වයට ආවට පස්සේ අපිට පුළුවන් එළියට ගිහිල්ලා මේ වයිපර්ස් ඔසවලා අපිට අවශ්‍ය දේ කරන්න. මම ඒකත් පෙන්නන්නම්. මම මෙහෙමම කියන්න බලාපොරොත්තු වෙනවා BYD එකෙත් කොහොමද කරන්නේ කියලා. මෙන්න දැන් අපිට මෙතන තියෙනවා. මෙහෙම තිබ්බාම අපිට මේ වයිපර්ස් මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය විදිහට සකස් කරගන්න පුළුවන්. ඔන්න ඕක කරගන්න ඕනේ. ඉතින් සමහරව හිතනවා මේ EV ඩිසයින් කරද්දී යාලා කරපු වැරද්දක් කියලා. එහෙම වැරද්දක් නෙමෙයි. අපිට මේ විදිහට වයිපර්ස් දෙක හදාගන්න පුළුවන්. ඉතින් අපි මේක සාමාන්‍ය තිබිච්ච තත්ත්වෙටම දාමු. තිබිච්ච තත්ත්වෙට දාලා අපිට ආපහු ඇතුළට ගිහිල්ලා අර විදිහට වෙනස් කරගන්න පුළුවන්. මම වෙනස් කරලා පෙන්නන්නම්. මේ විදිහට ආපහු ගිහිල්ලා අපිට මේ වයිපර් සර්විස් මොඩ් කියන එකෙන් අයින් කරා නම් අන්න අර විදිහට සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. දැන් අපි BYD එකෙත් මේක කරන්න පුළුවන්. BYD එකේ ගියාට පස්සේ ඒකේ settings වලට ගිහිල්ලා service කියන එකට ගියාට පස්සේ wiper check කියලා එකක් තියෙනවා. ඒකේ rear wiper check කියලා වෙනම එකක් තියෙනවා. front wiper check කියලා වෙනම එකක් තියෙනවා. ඉතින් ඒකෙන් අපිට මේ අවශ්‍ය දේ ඉටු කරගන්න පුළුවන්. ඒ වගේම මම මේකේ පිටිපස්සේ wipers පෙන්නන්නම්. මේකේ පිටිපස්සේ wipers වල ඒ වගේ ගැටලුවක් නැහැ. මුකුත් කරන්න නැතුව අපිට ඒක ඔසව ගැනීමේ හැකියාවක් තියෙනවා. මම මේකේ wipers තියෙන හැටි පෙන්නන්නම්. මේකේ වයිපර්ස් තියෙන මෙන්න මේ විදිහට. මම මේක ඇත්තටම හොදන්න ගියාට පස්සේ තමයි මේ තත්ත්වය දැක්කේ. මෙන්න මේ විදිහට ඒක ඔසව ගන්න පුළුවන්. ඒ නිසා කිසිම ගැටලුවක් නැහැ. ඇත්තටම මේ චයිනා vehicles උනාට මේ චයිනා වල මේවා හොඳම විදිහට ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මේකේ ෆීචර්ස් ගැන අපි නිතර කතා කරනවා මේ YouTube channel එකේ මේ EV ගැන. ඉතින් ඔයාගේ අදහස් මොනවද කියලා මේකට කමෙන්ට් කරන්න. එතකොට අපි ඉස්සරහට කතා කරමු මේ වල තියෙන තත්ත්වය කොහොමද කියලා. ඉතින් හොඳ වාහන දැන් චයිනා වලින් එනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. යුරෝපියන් ස්ටෑන්ඩඩ්ස් වලට නිෂ්පාදනය කරපුවා. ඉතින් මේ වගේ ඔයාලට හොයාගන්න බැරි ගැටලු තියෙනවා නම් මේකට අපිට කමෙන්ට් කරන්න. අපි ඉස්සරහට ඒ පිළිබඳව කතා කරමු. ඉතින් සුබ දවසක්.